මේ අලුතෙන් ඇවිදිලා තියෙනවා යෝජනාවලිය. ඒ යෝජනාවලියට මට කියන්න පුළුවන් අගමැතිනියගේ අධ්‍යාපන පෙරස්ත්‍රොයිකාව කියලා. ඒ අධ්‍යාපන පෙරස්ත්‍රොයිකාව එහෙමත් නැත්නම් ප්‍රතිසංස්කරණ කියලා දැනට හඳුන්වා දෙනු ලැබ ඇති කරුණ අධ්‍යාපන ඇමතිතුමිය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම පෞද්ගලික වශයෙන්ොත් අධ්‍යාපනයේ පිළිබඳ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් වශයෙන්ොත් පිළිගන්නවා සහ දන්නවා අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙලා තියෙනවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 10න් 10ට හෝ ඊට අඩු කාල සීමාවකදී විෂය නිර්දේශය වෙනස් කිරීම ප්‍රතිපත්තියක්. විෂය නිර්දේශ වෙනස් කරන්නම ඕනේ. එහෙම නැත්නම් හැමදාම දන්නේ එක කරුණක් ගැන විතරනේ. ඒ නිසා විෂය නිර්දේශ සාමාන්‍යයෙන් අවුරුදු 10න් 10ට අනිවාර්යෙන් වෙනස් කරනවා. ඊට කලිනුත් වෙනස් කිරීම කරනවා. අධ්‍යාපනයේහි විෂය නිර්දේශයන් වෙනස් කරන්නේ එක විෂය නිර්දේශයක් යමින් තියෙන අතරවාරයේදී ඒ විෂය නිර්දේශයත් පවත්වාගෙන යමින් තවත් විෂය නිර්දේශයක් අවුරුදු 2ක් තිස්සේ නඩත්තු කරගෙන එමින් තමයි විෂය නිර්දේශයක් ක්‍රමිකව වෙනස් කරන්නේ. ඒ හින්දා තමයි අපි විභාග ලියන කාලේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා දෙකක් එහෙම ඉන්නේ හැමදාම මේක එහෙම එනවා. එතකොට ඒ අතරවාරයේ අධ්‍යාපනයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ගන්නවා. ඒව ගැන ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය සංස්කරණයට ප්‍රතිසංස්කරණයට පත් වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද වෙනස් කරන්නේ? මොනවද වෙනස් කරන්නේ? මොන පදනමකින්ද වෙනස් කරන්නේ? වෙනස් කරන්න යෝජනා කරලා තියෙන යෝජනාවලින් මොනවද? ඒක තමයි ගැටලුව. ඒක නිසා මේ කාරණාව හුදු ලාභ බාල දේශපාලන අර්ථයකින් ගන්නවට වඩා මේක තාක්ෂණික හා ශාස්ත්‍රීය කාරණාවක් හැටියට හැදෑරීම් කළ යුතු තියෙනවා. එතනදී ඒක තාක්ෂණිකව හා ශාස්ත්‍රීයව මේ කරුණ හදාරද්දී අපේ දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම තමයි අද උගන්වන දේ ප්‍රයෝජනවත් වෙන්නේ හා එකී ඉගෙනුම ලබන දරුවා සප්‍රයෝජන ප්‍රවැසියෙක් බවට පත් වෙන්නේ තවත් අවුරුදු කීපයකින්. අපි අහලා තියෙනවා හිට්ලර් බලයට පත් වෙලා විෂය නිර්දේශ වෙනස් කරලා 13 අවුරුද්දකින් පස්සේ තමයි ඝාතනය ආරම්භ කරන්නේ. ඒකට 13 අවුරුද්දක් ඔළුව වෙනස් කරලා තමයි ඊගාවට ඒ ඝාතනය ආරම්භ කරන්නේ. ඔහුගේ ඉලක්කයට යන්න පුළුවන් පිරිසක් හදලා ඉවර වෙලා තමයි ඊගාව තැනට යන්නේ. ඔබ වහන්සේලා දන්නවා මෙතන ඉන්න වියතුන් විද්වතුන් දන්නවා අපි කුඹුරක ගොයන් වගා කරලා තියෙනවා නම් එය සරුසාරව වැවී තිබෙනවා නම් එකී සරුසාර අස්වැන්න සහිත ගොයමෙහි වෙනත් දෙයක් වගා කරන්න ඕනේ නම් ඉස්සර වෙලාම කරන්නේ වගා කරන එක නෙවෙයි තියෙන ගොයම කපා දාන එකයි. අංක 1ට කරන්නට ඕන තියෙන ගොයම කපා දාන එක. අංක 2ට මොකද්ද කරන්න ඕනේ? අලුතෙන් මඩ කරන එක. ඊට පස්සේ තුන්වෙනි පියවර මොකද්ද? මඩ කරන ලද කුඹුරට අලුත් පෝර යොදන එක. ඊට පස්සේ තමයි අලුත් පැලයක් රෝපණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අලුත් පැලය රෝපණය කිරීම සඳහා වන පරණ ශස්‍ය භෝග කපා ඉවත් කිරීම හා මඩ කිරීමේ කොන්ත්‍රාත්තුව තමයි මේ අධ්‍යාපන පෙරස්ත්‍රොයිකාවෙන් දැනට කෙරෙමින් තියෙන්නේ. ඒක හින්දා මේ අලුතෙන් ඇවිත් තියෙන ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන හෝ මොන නව්‍යතා හෝ මොනවා හෝ නමින් ඇවිත් තියෙන මේ අලුත් යෝජනා ටික දිහා බලන්න ඕනේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියන කාරණාව සහ එහි ඇත්තට යටි අරමුණ දැන හෝ නොදැන හෝ සිද්ධ වෙන්න નિયમિત මොකක්ද කියලා කියන කාරණාව. මම මේ කරුණු ටික කියන්න කලින් තවත් කාරණාවක් කියන්න තියෙනවා. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීම පිළිබඳ සාමාන්‍යයෙන් බලයටපත් වෙන හුඟක් ආණ්ඩු සංවේදීව කටයුතු කළා.
මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය හාමුදුරු නමක් වශයෙන් ඉගෙන ගන්න කාලේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යාපන ඇමති වශයෙන් හිටපු කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෙනාවේ ධවල පත්‍රිකාව. ඒ ධවල පත්‍රිකාව කියන්නේ මොකක්ද කියන එක ගැන මම දැන් මේ වෙලාවේ විස්තර කරන්න කාලය ගන්නෑ. මෙතන ඉන්න සබුද්ධික වැඩිහිටියෝ සියලු දෙනා වගේ දන්නවා. ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවහමත් ධවල පත්‍රිකාවක් නමින් හඳුන්වනු ලැබුවේ පනතක් නෙමෙයි, ඒක ඇක්ට් එකක් නෙමෙයි, ඒක චක්‍රලේඛයක් නෙමෙයි, සර්කියුලර් එකක් නෙමෙයි, හුදු ලියවිල්ලකුත් නෙවෙයි. ධවල පත්‍රිකාවක් කියලා කියන එකෙන් අදහස් කරන එක මහජන සංවාදයට යොමු කළා. ධවල පත්‍රිකා යෝජනා එදා ක්‍රියාත්මක වුණා නම් මේ ඔබ වහන්සේලා අපි නියෝජනය කරන පැලැන්තිය කිසි කෙනෙකුට සරසවි වරම් ලැබෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් ජේ.ආර්. ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලේ අපි දැක්ක ආඥාදායකයා. ඒ අපේ කාලේ අපි දැක්ක අද්දුටු ආඥාදායකයා වත් අධ්‍යාපනය වෙනස් කරේ නෑ. හිතුව මතේ කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවාමයි කියලා ජේ.ආර්. වත් කිව්වේ නෑ. ජේ.ආර්.ගේ බෑනනුවන් වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. යෝජනාවල් ගෙනාපුවාම එතුමා කරන විදිහක් තියෙනවා. සාමාන්‍යයෙන් විරෝධතාවෙන් ඉදිරිපත් කරනවා. විරෝධතා ආපු ගමන්ම එතුමා ඒක අවකුල ගන්නවා. ඊට පස්සේ එකෙන් එතුමාට ඕන කරන කෑලි චුට්ට වෙන විදිහ වලට ගියනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ටාරා ඩිමෙල්ස් ලේකම්තුමිය ඉන්න කාලේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඉන්න කාලෙත් ආවා. ඒත් සාකච්ඡාව සඳහා මහ ජනතාවට විවෘත කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් වෙනත් ජනාධිපතිවරුන් හිටපු කාලේ වගේම යම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යෝජනාවල් ආවා. ඒ හැම එකක්ම මහ ජනතාව සඳහා සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා. තර මහජනතාවට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, දෙමව්පියන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, ගුරුවරුන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, අධ්‍යාපනඥයින්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, අධ්‍යාපන වේදීන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, මහාචාර්යවරුන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. පොදු මෑස් එකකට එහෙම නැත්නම් පොදු මහජනතාවකට පොදුවේ තමාට හැඟෙන දේ ඍජුව ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. දැන් මෙම එඩියුකේෂනල් පෙරස්ත්‍රොයිකා අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නැහැ. දැන් මේ වෙනකොට පත්‍රිකාවක් හදලා ඉදිරිපත් කරලා ඉවරයි. ඒක PowerPoint presentation මාධ්‍යයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ පනතක් නොවන මා දන්නා පරිදි පනතක් නොවන චක්‍රලේඛයක් නොවන ලිපියක් මගින් ප්‍රසන්ටේෂන් එකක් මගින් අධ්‍යාපනය වෙනස් කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. පුහුණුව ලබන ගුරුවරුන්ටත් අදහසක් තියෙනවා, අදහස් තියෙනවා. ඕන් ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරපුවාමත් ඊකට සාධනීය හුඟන් දීමක් නැහැ. මොකද උඩින් ඇවිත් තියෙන යෝජනාව නිශ්චිත වශයෙන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදilla තමයි තියෙන්නේ. දැන් ජනවාරි මාසේ පාසල් පටන් ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්න නියමිතයි 1 වසර 6 වසර යන කරුණු යන මේ පන්ති දෙක. ඒ පන්ති දෙක සඳහා වන සියලු ලිය කියවිලි මේ වෙන විට හදලා අවසන්. ගුරු පුහුණු කරුවන් පුහුණු කිරීමත් අවසන්. ඒ පුහුණු කරුවන් පුහුණු කොට එකී පුහුණුව ලද අය විසින් ගුරුවරුන් පුහුණු කිරීමත් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙනස්කම් මොනවද කියලා කියන එක තවත් මම චුට්ටකින් කියන්න. මේ සඳහා නිලලත් බලලත් ආයතන තව තියෙනවා. හැබැයි ඒවත් ඇත්ත වශයෙන්ම ඒ අදහස් සමෝධානයට ලක් කිරීම සඳහා ප්‍රමාණවත් බලයක් ඇතුව පාවිච්චි වෙන බවක් පේන්නේ නැහැ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. බොහොම වටිනා දැන උගත් සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත සම්පත් පුද්ගලයන්ගෙන් සමන්විත ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමෙන් තොරව කටයුතු කරන ආයතනයක් නෙවෙයි. ඒ බොහොම වගකීමෙන් කටයුතු කරන ආයතනයක්. දීර්ඝ කාලයක් අපි දන්නවා.
ඒ ආයතනයේ අදහස් තියන අය ඉන්නවා. හැබැයි ඒ අදහස් වලටත් උඩින් තමයි මේ අදහස් එන්නේ. ඊළඟට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික කොළඹ විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨයක් තියෙනවා. ඉතාමත්ම වැදගත් සම්භාවනීය පෞරාණික බොහොම පුරාණ අධ්‍යාපනයේ පිළිබඳ දැක්මක් තියෙන ආයතනය. ඊගාවට අධ්‍යාපන විද්‍යාපීඨ තියෙනවා. ගුරු පුහුණු ආයතන කියලා ඉස්සර කාලේ කියා. අධ්‍යාපන වේදීන් කියලා පිරිසක් ඉන්නවා. අධ්‍යාපනඥයින් කියලා පිරිසක් ඉන්නවා. ඊගාවට විෂය ප්‍රවීණයන් කියලා පිරිසක් ඉන්නවා. මේ ශාස්ත්‍රයේහි මහාචාර්යවරුන් කියලා පිරිසක් ඉන්නවා. ප්‍රශ්න පත්‍ර හදන්නේ බලන්නේ මේ මහාචාර්යවරු. ප්‍රතිපත්තිමය වශයෙන් බලන්න බැලීම සඳහා ප්‍රශ්න පත්‍ර හදන්නේ සහ බලන අයව මෙහෙයවන්නේ. දැන් මේ ඔක්කොම මෙච්චර සම්පත් පුද්ගලයන් ඉන්න රටක් මේක. මෙකී සම්පත් පුද්ගලයන් සියලු දෙනාම ඉද්දී එකී සම්පත් පුද්ගලයන්ට ප්‍රමාණාත්මක ඇහුම්කන් දීමක් නැතුව උඩින් එනවා මේ ටික වෙනස් කරන්න කියලා. ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. දැනුගත් මිනිස්සුන්ගේ අදහස් අවශ්‍යයි. අධ්‍යක්ීම් බර ප්‍රජාවකගේ අදහස් අවශ්‍යයි. මේක බලහත්කාරයෙන් මේක කරන්න ඕනෑය කියලා කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ රට අද වෙනකොට මූණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදයෙන් එකක්ද අර අපේ ඉස්සෙල්ලා මහත්තයා කියපු LGBTQ ප්‍රශ්නේ. මේ රට මූණ දෙන දැවැන්තම අර්බුදේ ලිංගික අර්බුදයක්ද? දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදිහටද? එහෙනම් ප්‍රශ්න ගොන්නක් තියෙද්දී පය බර වායට පිටිකර බෙහෙත් බඳිනාසේ තේරෙන සිංහලෙන් ආයෙත් කිව්වොත් එහෙම අතිසාරයට අපේ හඳුන්නේ අතිසාරයට අමුඩ නේද නාගන්නේ අමුඩේ ගසන්නාසී කරන වැඩක්. මම කැමති හයිටි රාජ්‍ය විනාශ කරපු හැටි පිළිබඳ මීට වසර ගණනකට පෙර මම කියාපු කාරණාවක් ඔබ අසා නැතුව ඇතැයි කියා උපකල්පනය කොට කියන්නේ. හයිටිය කියලා කියන්නේ ඉතාමත්ම දියුණු රාජ්‍යයක්. තිබුණු රටක්. හයිටිය කුඩා රටක්. හයිටියේ හිටපු මිනිස්සු අඩි 6ක් විතර උසයි. හයිටිය හයි හත්තිය තියෙන කල්ලු නැඩ උස මහත මිනිසුන්ගෙන් සමන්විත රටක්. ඒ හයිටිය රත්තරන් තිබුණ රටක්. හයිටිය බොහොම ධනවත් රටක්. අවුරුදු 90ක් විතර ආයු වින්දනය කරපු රටක්. එච්චර සැප සම්පත් තිබිච්ච රටක් හයිටි රාජ්‍යය. අපි මේ දවස්වල අහන්නේ කියන්නේ බුර්කිනා ෆාසෝ ගැන. හැබැයි ඒ බුර්කිනා ෆාසෝ දැන් ටිකක් දියුණු වෙමින් තියෙන රාජ්‍යයක්. මේ හයිටිය ඇතුලේ තිබුණා හයිටියට ගිහින් ආපු හමුදා නිලධාරියෙක් මට කියාපු තොරතුරු අනුව මම මේ කියන්නේ මං හයිටියට ගිහින් නෑ අන්තර්ජාලයෙන් බලලා තියෙනවා යම් යම් තොරතුරු. හයිටියේ තියෙනවා පසේ කිසියම් සුවිශේෂී ලෝහයක්. එවෙනම් ගම් මං කියන්නේ නෑ ඒක හරියට දන්න අය දන්න. සුවිශේෂී ලෝහයක්. ඒ ලෝහය ගුවන් යානාවල තහඩුව හදන්න හා තවත් දේ සඳහා ඉතාමත්ම වැදගත් වෙන ලෝහයක්. මේ ලෝහය රටින් එක පැත්තක විශාල වශයෙන් තියෙනවා. එතකොට හයිටි රාජ්‍යයේ උපම්බිමේ නියම උරුමකාරයෝ හයිටි රාජ්‍යයේ ජීවත් වෙන අය මේ පිළිබඳ සංවේදී. ඒක නිසා අධිරාජ්‍යවාදී යම් රටවල් මොකද්ද කළේ මේ ලෝහය ගැනීම සඳහා රටෙන් එක පැත්තක් හිස් කරලා ජනශූන්‍ය බවට පත් වෙලා තිබිච්ච එක තවදුරටත් ජනශූන්‍ය බවට පත් කරලා එක පැත්තකට ජනතාව සීමා කළා. මට මේ ගැන වඩාත් සංවේදී වුණේ අපේ ගම්මානවල හිටපු සමහර හමුදා නිලධාරීන් හයිටි රාජ්‍යයේ ආරක්ෂාවට ගියා. ගිහින් ඉතින් අපි තොරතුරු ඇහුවාම මොකද කොහෙද ඉන්නේ? හයිටියේ ඉන්නේ. පස්සේ හයිටියේ යුද්ධයක්
තියනවද? නේ හයිටියේ යුද්ධයක් නැහැ. හයිටියේ යුද්ධයක් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැටියට මේ රටවල් වල ඉන්න හමුදා නිලධාරීන් වැඩිපඩියට හයිටියට යවන්නේ ඇයි? ඒ මොකටද යවන්නේ? අර කියාපු ස්වදේශිකයන් තමාගේ බිමේ අර හිස් බිම් කඩට යන එක වළක්වන්න බෝඩරයක් තමන්ගේ රටේ තමන්ට යන්න බැරි වෙන්න බෝඩරයක් හදලා තියෙනවා. ඒකට තමයි ලංකාව ඇතුළු බොහෝ රටවල් වල හමුදා නිලධාරීන් ගිහින් ආරක්ෂාව දීලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කළේ? මේ හයිටියේ පාලනය වෙනස් කිරීම සඳහා විවිධ යෝජනා ඒ වකට හිටපු දේශප්‍රේමී ආණ්ඩු වලට ඉදිරිපත් කළාම අර පස් කපණ්ඩ යෝජනා ඉදිරිපත් කරපුවාම ඒ යෝජනා ඒ ආණ්ඩු පිළිගත්තේ නැහැ. ඒ හින්දා මොකද්ද කළේ? ඒ ආණ්ඩුව පෙරලලා දාලා Tamanට ඕන කරන ආණ්ඩුවක් ඒ රටවල් වල පිහිටව ගන්න ඔය කියන කොල්ලකාර රාජ්‍යයන්ට කොල්ලකාර පාලකයන්ට ඕන වෙලා තිබුණා. ඊට පස්සේ මොකද කළේ? ඒ අය Tamanට ඕන කරන පාලනයක් මේකේ පිහිටෙව්වා. ඊට පස්සේ මොකද වුනේ? අර පස් කපන වැඩි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ හිටන් එළි වෙනකන් දිනපතාම ගුවන් යානා වලින් හයිටියේ පස් කපලා ගුවන් යානා වලින් තම තමන්ගේ රටවල් වලට ගෙනහිල්ලා ඒ රටවල් වලදී අර ලෝහය ගත්තා. එහෙම ගනිමින් ඉන්නවා. දැන් මේ ඉන්න ජනතාව මේකට එරෙහිවීම වැළැක්වීම සඳහා මොනවද කළේ? කළේ ඉස්සර වෙලාම අර බැරියර් එකක් දැම්මා මිනිස්සු දාලා හමුදාව දාලා. ඊට පස්සේ මොකද්ද කළේ? ඊට පස්සේ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ගෙනාවා. පළවෙනි යෝජනාව තමයි මේ පාසල් ළමයින් පාසල් ලැබීම අනිවාර්ය වේ කියලා කියන කොන්දේසිය නැති කිරුවා. අධ්‍යාපනය ළමයෙකුගේ මූලික අයිතියකි කියන එක නැති කිරුවා. එහෙම එකක් නැහැ. ඒතර මොකද උනේ? ළමයි ඉස්කෝලේ යන්න ඕනේ නැහැ, නැතුවට කමක් නැහැ, ගියාට කමකුත් නැහැ. දෙවෙනි යෝජනාව මොකක්ද? පාසල් යන ළමයින්ගේ පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවේ. දැන් යන ළමයි හොයන්නත් බෑ, නොයන ළමයි හොයන්නත් බෑ. පාසල් ගුරුවරුන්ටද නිල ඇඳුම අනිවාර්ය නොවේ. දැන් බලන්න චූටි වෙනසක් වගේ මේ පේන්නේ. අවසාන විග්‍රහයේදී මොකද වුනේ? ළමයි ඇත්තටම ඉස්කෝලේ යන එක නැවැත්තුවා. ඊට පස්සේ මොකද කළේ? හැම තැනම ඊටාම ලාභෙට හෝ නොමිලේ ගන්න පුළුවන් වෙන විදිහට බියර් ෂොප් ඇරියා. බියර් ෂොප්. ළමයින්ට ඕන තරම් බියර් බොන්න පුළුවන්, ඉස්කෝලේ යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. ඉගෙනීම අනිවාර්ය නැහැ. විභාග නැහැ. ලිව්වේ නැතුවට කමක් නැහැ. පාස් වෙනවා. 4න් 5ට යනවා, 5න් 6ට යනවා, 6න් 7ට යනවා. ඊළඟට මොකද්ද කළේ? මස්, තෙල්, සීනි, පිටි සහිත ආහාර වැඩියෙන් වර්ධනය කළා. ලාභ කළා. මස්, පිටි, සීනි, තෙල් සහිත ආහාර ලාභ කළා. දිග්ගට හරහාට මිනිස්සු ඒවා කන්න පටන් ගත්තා. මහත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේ මහ පාරේ ලිංගික සංසර්ගයේ යෙදුනත් අත්අඩංගුවට ගන්න අයිතියක් නැහැ කියලා කියන කාරණාව ජනගත කෙරුවා. ලිංගිකත්වය අතිශය සාමාන්‍ය දෙයක්. ඒකට විරුද්ධ වෙන්න කිසිම ජගතෙකුට හැකියාවක් නැහැ. ලිංගිකත්වය පාසලේදී සිද්ධ වුණත් ඒකට විදුහල්පතිට හෝ ගුරුවරුන්ට හෝ විනය පාලකයන්ට කටයුතු කරන්න බෑ තහනම් කියන තැනට ගෙනාවා. මේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ. මේ හයිටිය ගැන කියන්නේ. දැන් අවසාන විග්‍රහයේදී මොකද වුනේ? අර හිටපු ජනතාව අවුරුදු 90ක් ජීවත් වෙච්ච ජනතාව දැන් අවුරුදු 45යි ඔවුන්ගේ ආයු කාලය. ඊ타මත්ම ලස්සන ශක්තිමත් මිනිස්සු. දැන් ඒ අය ඇඟවල් මහත් වෙලා
දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා 90%ක්, ඒඩ්ස් දැක්කද? පොඩි වෙනස්කම් වලින් සිද්ධ වෙච්ච දේවල්. වාක්‍ය දෙකෙන් තුනෙන් රටවල් විනාශ කරන්න පුළුවන් වෙන දේවල්. අදටත් හයිටිය කපා පස් ගෙනියනවා ඒ රටවල් වලට, ඒ රටවල් වල ප්‍රයෝජනෙ සඳහා. හයිටියේ අයිතිය අද නැත්තේ හයිටි ජාතිකයන්ට පමණයි. දැන් මේ ඔබ වහන්සේලාට තව ටික දවසකදී හයිටි වාසීන් රටවල් විනාශ කරපු විදිහ ගැන අපිට කියන්න කියන කතාවේ කෑල්ලක්. හයිටි වාසීන් ලංකාව විනාශ කරපු විදිහ ගැන හයිටි වාසීන් හයිටියේදී කියන්න තියෙන කතාවක් මම මේ කිව්වේ. දැන් ඒක හින්දා මේ කියන කාරණාව ඉතාමත්ම ගැඹුරින් තේරුම් ගන්න වෙනවා අපේ හාමුදුරුවනේ. මේක ඇත්ත වශයෙන්ම කිව්වොත් හරසුන් ජාතියක් නිර්මාණය කිරීම සඳහා ගේන යෝජනාවක්. මොනවද ගේන්න තියෙන යෝජනා? දැනට යෝජනා කරලා තියෙනවා. 1 වසරත් 6 වසරත් අතර තමයි දැනට මේ යෝජනාව ඇවිදිලා තියෙන්නේ. ජනවාරි මාසේ ඉඳලා 1 වසරටයි 6 වසරටයි පෙළ පොත් නැහැ. එකක්වත් නැහැ. ඇයි එහෙම කරන්නේ? බෑග් බරයි කියන යෝජනාව. ළමයින්ගේ බෑග් එක බරයි. දැක්කද? අර ප්‍රශ්නේ දාලා උත්තරේ වෙන එක. මට මේක තේරුණේ වෙන මොකක්වත් වශයෙන් නෙමෙයි. අර අපේ ඉස්සෙල්ලා මහත්තයා ලස්සනට ඉදිරිපත් කිරීමක් කරන්නේ මේ LGBTQ ප්‍රශ්නයක් ගැන. මට හිතුනේ නිදර්ශනයක් හැටියට නළුවෙකුට රඟ දක්වීමේ ආසාව ඇති හේයින් එකී නළුවා චරිතයක් බවට පත් කිරීම සඳහා ටෙලිනාට්‍යයක් හදලා වගේ. ටෙලිනාට්‍යයකට අදාළ නළුව අරගෙන නෙමෙයි නළුවෙක් හින්දා ටෙලිනාට්‍යයක් හදලා වගේ. එහෙනම් මේක දාන්න තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගියේ. වෙන එකට නෙවෙයි. පෙළපොත් සම්පූර්ණයෙන්ම අහෝසි. ඒතකොට ළමයින්ට පාඩම් කරන්න ඕනේ. ඒතර හෝම්වර්ක් ඕනේ. ඒතර ළමයින්ට උගන්වන්න පත්‍රිකාවක් තියෙනවා. ඒකට කියන්නේ මොඩියුල් කියලා. සාමාන්‍යයෙන් ශිෂ්‍යයා සහ විද්‍යාර්ථියා කියලා දෙන්නෙක් ඉන්නවා. pupil student කියලා දෙන්නේ. පාසල් පද්ධතියේ ඉන්නේ pupilsලා. ස්ටුඩන්ට්ලා ඉන්නේ ස්ටඩි කරන අය තමයි ස්ටුඩන්ට් වෙන්නේ. ඒගොල්ලන්ට සිංහලෙන් කියන්නේ ස්ටුඩන්ට්ස්ලාට සිංහලෙන් කියන්නේ විද්‍යාර්ථීන් කියලා. ශිෂ්‍යයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ pupils කියලා. එතන සාමාන්‍යයෙන් වයසින් අවුරුදු 15 16 වෙනකන් ලංකාවේ නම් 17 18 ඉතර වෙනකන්ම ලංකාවේ ඉන්නේ pupilsලා. පාසල් දරුවෝ. ඒ අයට උගන්වන්න ඕනේ. කියලා දෙන්නට ඕන දන්නේ නැති දේවල්. විශ්වවිද්‍යාලයට ගියාම තමයි විද්‍යාර්ථියෙක් බවට පත් වෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එහෙම උගන්වන්නේ නැහැ. ඉගෙන ගැනීම සඳහා පසුබිම හා මාර්ගදර්ශකයන් ලබා දෙනවා. එද එක සෙමෙස්ටරයකට සති 15ක්, ලෙක්චර්ස් 15ක්, පැය 15ක්, අවුරුද්දකට පැය 30ක්, අවුරුදු 3ට එබන්දක් නැත්නම් 4ට. පොඩි කොටසයි තියෙන්නේ. ඒ විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනික පැය ගණනය කරලා තියෙනවා. ඒ ගණනය කිරීමට කියනවා සම්භාර කියලා. සම්භාර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ක්‍රෙඩිට්ස් කියලා. ක්‍රෙඩිට් නමින් හඳුන්වන්නේ. ක්‍රෙඩිට් එකක් කියලා කියන්නේ පැය 50ක්. ක්‍රෙඩිට් එකක් සමානයි පැය 50ක්. පැය 50න් 15ක් උගන්වන්න ඕන. පැය 15ක් උගන්වපුවාම 50න් තව 35ක් ඉතුරු වෙනවා. ඒ පැය 35 ශිෂ්‍යයා අන්තර්ජාලයෙන්ද, පුස්තකාලය වලින්ද, වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන්ද, කුප්පි වලින්ද, අතිරේක කියවීම් වලින්ද, අසයින්මන්ට් කිරීමෙන්ද, ක්වාට්ස් කිරීමෙන්ද, ප්‍රසන්ටේෂන් කිරීමෙන්ද සම්පූර්ණ කරගන්න ඕන. එහෙම තමයි වැඩිහිටි ශිෂ්‍යයන්ට උගන්වන විදිහ. එතකොට ප්‍රශ්න පත්‍රයකට ළමයෙකුට සාමාන්‍යයෙන් දැන් දෙන්නේ විශ්වවිද්‍යාලයවල
අර ක්‍රෙඩිට් ගාන උගන්නපුවාම එක ප්‍රශ්න පත්‍රයකට ලකුණු 60යි දෙන්නේ. ලකුණු 40ක් ළමයා ප්‍රශ්න පත්‍රයට වාඩි වෙන්න කලින් ගන්න ඕනි. එහෙම ගන්නෙ මොනවෙන්ද? ප්‍රසන්ටේෂන් වලට ලකුණු 10යි. පන්ති කාමර පරීක්ෂණ වල ක්ලාස් රූම් ටෙස්ට් වලට ලකුණු 10යි. ඊගාට අසයින්මන්ට්ස් වලට ලකුණු 10යි. තව කෝඩ්ස් කියලා එකක් තියෙනවා ඒකට ලකුණු 10යි. ඒ ලකුණු 40 අරගෙන ඉවර වෙලා තමයි ළමයා විභාගෙට වාඩි වෙන්නේ. එතකොට ලකුණු 40න් තමයි සමත් වෙන්නේ. ළමයෙකුට සමත් වෙලා විභාගයට වාඩි වෙන්න පුළුවන්. ඩිස්ටින්ක්ෂන්ස් ගන්නකොට තමයි විභාගයට ලිඛිත විභාගයකට වාඩි වෙන්නේ. ඒ විශ්වවිද්‍යාලවල හැටි. ස්ටුඩන්ට්ස් ලගේ හැටි. විද්‍යාර්ථීන්ගේ හැටි. ඉතින් මේ අවුරුදු 18 පැනපු 22, 23, 24, 25 වෙන වැඩිහිටි ශිෂ්‍යයන්ට වැඩිහිටි විද්‍යාර්ථීන්ට අදාළ වෙන කරුණ මේ එක වසරේ ළමයින්ට 6 වසරේ ළමයින්ට අදාළ කරගන්නේ කොහොමද? එහෙම මොඩියුල් සිස්ටම් එකක් හදලා තියෙනවා. මොඩියුල් කියලා කියන්නේ පොඩි පොඩි පත්‍රිකා. පොත් නෙමෙයි පොඩි පත්‍රිකා. ඒවා ගෙදර ගෙනියන්න බෑ. දැන් මොකක්ද අවසානයේදී වෙන්නේ? ළමයා ශාස්ත්‍රීය ඌනතාවෙන් පෙළෙනවා. දේවල් දන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. කියවන්න පොතක් නැහැ ගෙදර ගිහින්. අම්මට තාත්තට දරුවට කියලා දෙන්න දෙයක් නැහැ. කියලා දෙන්නේ මොනවද කියන්න දෙමව්පියෝ දන්නේ නැහැ. අපි දන්නවා මේ ශ්‍රී ලංකීය මහ පොළොවේ ඇත්ත ස්වභාවය අපි දන්නවා. රාජකීය විද්‍යාලයේ දරුවොත් ඉන්නවා, ආනන්ද නාලන්දා විද්‍යාවල දරුවොත් ඉන්නවා, ත්‍රිකුණාමලයේ දරුවොත් ඉන්නවා, කහටගස් දිගලියේ දරුවොත් ඉන්නවා, හොරෝපතානේ ළමයිනුත් ඉන්නවා. පැය 2-3 අලි ගහන කැලේ වන මැද්දෑවේ පයින් යන්න ඉස්කෝලේ යන දරුවෝ තාමත් ඉන්නවා. එළි වෙනකම් පැල් රකින්න දෙමව්පියන්ගේ දරුවෝ තාම ඉන්නවා. දැන් මේක කොහොමද මේ මහ පොළොවට පැල කරන්නේ? මම ඒකයි කිව්වේ මේක දිහාවේ ශාස්ත්‍රීයව බලන්න. මේක මහ පොළොවේ පැල කරන්න පුළුවන්ද බලන්න. ළමයි පොතෙන් අයින් කිරීම කියලා කියන එක තන අවසාන විග්‍රහයේදී වදින්නේ කොතෙන්ටද? අර රාත්‍රියට පාඩම් කරන අම්මගේ තාත්තගේ ඔඩොක්කුවට ගිහින් කතාන්දර අහන අම්මයි තාත්තයි එකට එකතු වෙලා භූමි තෙල් කුප්පි ලාම්පුව පත්තු කරගෙන හරි පොතපත පාඩම් කරපු සංස්කෘතිය තමයි නැති වෙන්නේ. ගෙදර ගිහින් ඉගෙන ගන්න දෙයක් නැහැ. මොනවද ඉගෙනුවේ කියලා අහන්න විදිහක් නැහැ. අහපු දෙයක් කියලා දෙන්න දෙමව්පියෙකුට අවස්ථාවක් නැහැ. මේක කරන්නේ මොකටද? ළමයා සතුටින් තැබීම. ඒක තමයි ඒකට අරමුණ. දැන් ළමයි සතුටින් ඉන්නේ ඉස්කෝලේ ගියාම සතුටින් නෙමෙයිද ඉන්නේ. පාසල සතුටුදායක තැනක් බවට පත් කිරීමනේ ඒක කරන්න ඕන කරන්නේ. දැන් පාසල් ගෙනියන බෑග් එක බරහෙයින් පොත් ඕනේ. ඊගාවට මේ මොඩියුල් ක්‍රමය මගින් ළමයට ලකුණු 60ක් දෙනවා. නැත්නම් ලකුණු 70ක් දෙනවා. ලකුණු 30ක් ගුරුවරයා දෙන්නේ. ඒතර පොතක් නෑ. ඇත්තම කිව්වොත් වාර විභාග නැත්තටම නෑ. හැබැයි පහේ ශිෂ්‍යත්ව තියෙනවා. පහේ ශිෂ්‍යත්වයට අත තිබ්බේ නෑ. පහේ ශිෂ්‍යත්වයට අත තිබ්බොත් ආයු කාලය අඩු වෙනවා තමයි. අත තියෙන කෙනා. ඒක නිසා පහේ නෙමෙයි මේක 6ෙන් පටන් ගන්න. එතකොට මේ දරුවන්ට කිසිම විභාගයක් නැහැ. වාර විභාග නැහැ. පළාත් විභාග නැහැ. ඇයි ඒ තරඟ හොඳ නැහැ ළමයින්ට. දැන් ස්පෝර්ට් මීට් තියෙනවා. ධාවන තරඟ තියෙනවා. උසපැනීමේ තරඟ තියෙනවා. මලල ක්‍රීඩා තියෙනවා. ඉගෙන ගැනීමට තරඟයක් නැහැ. දැන් මම පෞද්ගලික වශයෙන් අධ්‍යාපනික තරඟවලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි අධ්‍යාපනික තරඟ සම්පූර්ණයෙන්ම නැති කරන එක නෙමෙයි අපි පිළිගන්නේ. අධ්‍යාපනයේ ඇතුලේ කිසියම් ආකාරයක තරංකාරීභාවයක් තිබිච්චාම තමයි දරුවෙකුට අධ්‍යාපනික අභිප්‍රේරණයක් ලැබෙන්නේ. එකී අභිප්‍රේරණේ නැති කළ යුතු නැහැ. ඊළඟට මේකී මොඩියුල් ක්‍රමය එක්කම වාර විභාග ක්‍රමයක් නැහැ. වාර විභාග ක්‍රමයට වෙනුවට තියෙන්නේ ගුරුවරයාට හෝ ගුරුවරියට පුළුවන් ළමයාට ලකුණු දෙන්න.
විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගුරුවරයාට පවරන. දැන් අපේ මේ රටේ සම්භාවනීය ගුරු භවතුන් ඉන්නවා තමයි. හොඳටම උගන්වන ගුරු භවතුන් ඉන්නවා තමයි. ඒක නෑ නෙමෙයි. හැබැයි 100%ම එහෙම නෑනේ. දැනටත් පාසලේ ගුරුවරුන්ට තමන්ගේ පන්ති භාර තමන්ගේ දරුවාගේ පන්තිය භාර ගුරුවරුන්ට ගුරුවරියට බලපෑම් කරන දෙමව්පියෝ දැනටත් නැද්ද? ඉන්නවනේ. එතන මගේ ළමයට ලකුණු 30 දෙනවද නැද්ද කියන එක ගැන මම බලාගෙන ඉන්නවා වගේ අනිත් අයත් බලාගෙන ඉන්නවනේ. එතන ඒකෙන් කොහොමද ටීචර් බේරෙන්නේ? එතන ටීචර්ට සිද්ධ වෙනවා වැඩ කෙරුවත් නොකෙරුවත් අර ලකුණු 30 දෙන්න. ඇයි? ටීචර් ඉන්නේ ගමේනේ. ගමේ නොහිටියත් යන්නේ ගම හරහානේ. දැන් මේ මහ පොළොව දියුණු නැති තැනක ෆින්ලන්තය හා ස්විට්සර්ලන්තයේ ඔළුවේ තියාගෙන මෙහි අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම අර්ථ සම්පන්න හා ප්‍රඥාගෝචරද? දැන් අපේ හාඳුරනේ තව ටික දවසක් ගියරම දහම් පාසල් වල පුතුත් නැහැ. දර උගන්නන්න දෙයක් නැහැ. සතුටින් ඉන්න ඕන. ඒ සතුටින් ඉන්න විදිහ තමයි අර ඉස්සෙල්ලා මහත්තයා කිව්වේ මෙතන. ඒ ගැන මං ගොඩ ලොකු විස්තරයක් මෙතනද කියන්න යන්නේ. පොඩි හාඳුරුරු වැඩි. දෛනික අඛණ්ඩ ඇගයීම් ක්‍රමයකින් තමයි ලකුණු දෙන්නේ. දෛනික අඛණ්ඩ ඇගයීම් මොකද මේවා කියනකොටත් අපි තේරුම් ගන්න ඕනේ අර සිගරට් බීම තහනම් කියලා කිව්වහම ඒකෙත් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. එතන මේ එපා කියලා කියන සමහර දේවල් වැඩි කතා කරන්න ගියාම ඒකත් පොඩි ප්‍රොමෝට් වීමක් වෙනවා. අඛණ්ඩ ඇගයීම් ක්‍රමයකින් සිසුන්ගේ මට්ටම තක්සේරු කරන්න ඕන දැනුම් මට්ටම. ඒ අඛණ්ඩ ඇගයීම් කවුද කරන්නේ? ගුරුවරු. ගුරුවරුන් අතර ඉන්නවා අලුත් බැඳිච්ච ගුරුවරු ඉන්නවා. අපේ රටේ බුද්ධ ආගම විෂය උගන්වන අබෞද්ධ ගුරුවරුත් ඉන්නවා. ඊගාවට අපේ රටේ නැටුම් විභාගයෙන් පාස් වෙලා ගිහින් ගණන් උගන්වන ගුරුවරු ඉන්නවා. කෘෂිකර්මය උගන්වන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් පාසල් පද්ධතියක් ගිහින් බලාපුවාම එකී පාසලේ ඉන්න සියලුම ගුරුවරු විෂයබද්ධ ගුරුවරුම නෙමෙයි. දැන් අපේ විශ්වවිද්‍යාලය වලින් සංස්කෘත පාස් වෙච්ච සමහර මේ ගුරුවරු ගිහින් අකල ඉස්කෝලේ උගන්වනවා. ඒගොල්ලෝ සංස්කෘතනේ ලියලා තියෙනවා විභාගෙට. ඉස්කෝලේ නෑනේ සංස්කෘත. සමහර විශ්වවිද්‍යාලයවල තියෙන විෂයයන් පාසලේ නැහැනේ. ඉතින් ඒගොල්ලොන්ට ගියාම තියෙන එක උගන්වන්න වෙනවා. ඒතර විෂය ප්‍රවීණයෝ නෙමෙයි හැම තැනකම ඉන්නේ. ඒක හින්දා විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කරලා මේ 2026 ඉඳලා එක වසරේ 6 වසරේ ළමයි ෆේල් කරන්න බෑ. ලබන අවුරුද්දේ ඉඳලා අනිත් ඒවා ෆේල් කරන්නත් බෑ. පාස් කරන්න ඕනේ. ඒතර ලකුණු නැත්තම් ඒත් පාස් කරන්න ඕනේ. තියෙනවනම් ඒත් පාස් කරන්න ඕනේ. අන්තිමට වෙන්නේ පාස් අවේ. පාස් අවේ. අධ්‍යාපනය. එහෙමයි මේ යෝජනා කරලා තියෙන්නේ. දැන් ඒක කියලා තියෙන්නේ එක් විෂයක් සඳහා මොඩියුල වලින් ලකුණු 170ක් ලැබෙන අතර ඉතිරි ලකුණු 30 ගුරුවරයාට සුදුසු අධීක්ෂණයක් මගින් ලබා දීමට යෝජනා කරනවා. එතන ගුරුවරයා තීන්දුව කරන්න ඕනේ මේ ළමයාගේ උස නම් මෙච්චර දෙනවා, මිටි නම් මෙච්චර දෙනවා. මහත නම් මෙච්චර දෙනවා, සුදු නම් මෙච්චර දෙනවා, කළු නම් මෙච්චර දෙනවා. ළමයින්ගේ දෙමව්පියන්ගේ ස්වභාවයත් බලලා ලකුණු දෙන්න පුළුවන්. එකී මෙකී නොකී ස්වාමීන් වහන්සේලාට ටිකක් වැඩි ඉන්න නිසා ඊට වඩා කියන්න බෑ. ඒ නිර්ණායක Tamanට ඕන විදිහට සකස් කරලා දෙන්න පුළුවන්. මූණ බලලා දෙන්න පුළුවන්. අර අපේ පැත්තේ ડોක්ටර් කෙනෙක් ගාව වැඩට කෙනෙක් ඉන්නවා. ડોක්ටර් ගාවට යන්න කලින් බර බලන්න ඕනේ, උස බලන්න ඕනේ. ඒ බලලා තමයි ડોක්ටර් ගාවට යන්නේ. ඉතින් මිනිහා හරි ලේසි ඒ වැඩේ. හරි අමාරුවක් මොකක් නැහැ. බර කිරණ එකකුත් නැහැ. ඒකේ බර හරියට වැටෙන්නෙත් නැහැ. මිනිහා ගාවට ලෙඩ ගියාම උස බර
ඉතින් ડોක්ටර් ගාවට ගියාම මේ උසයි බරයි බලලා ડોක්ටර් බෙහෙත් දෙනවා. ගියපු ගමන් උස ලියනවා බර ලියනවා. ඊට පස්සේ නම අහනවා. එන විදිහට තමයි උසයි බරයි බලන්නේ. ඊට පස්සේ නම ලියනවා. වයසත් මිනිහා හිතලා දානවා ඉතින්. ඉතින් ඒක නෙමෙයිද මේ වෙන්නේ ඊගාවට. එහෙනම් මේක මේ විහිළුවක් නෙවෙයි. එතකොට කිසිම ළමයෙක් අදටත් පාසල් පද්ධතියේ පුරවන්න තියෙන කොළ ගොඩාක් තියෙනවා ගුරු භවතුන්ට. ගුරුවරුන්ට උගන්වනවට වඩා වැඩි කොටසක් තියෙනවා මේ ෆෝම්ස් ෆිල් කරන්න. එහෙම තත්වයක් තුළ මේකත් එහෙමම වෙලා අර ෆෝම්ස් ෆිල් කරන්න බැරි වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොන බැලුවා ලකුණු දැම්ම ගියා. පාස් විය හැකියි. දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම අද වෙන ස්වභාවය තමයි ඉස්කෝලේදී වැඩි ලකුණු ලබා ගන්නා ළමයා විභාගයේදී අසමත් වෙන්න පුළුවන්. ඇයි? ඉස්කෝලේදී ළමයින්ට දෙන්නේ assignment based assessments. ඒ කියන්නේ රචනාවක් දෙනවා පැය 6කින් ලියාගෙන එන්න කියලා අපි හිතමුකෝ. ඒක විභාගෙදී හම්බෙන්නේ. රචනාවක් දෙනවා පැය භාගයකින් ලියන්න. ඒතර ළමයාගේ ස්කිල් එක වැඩෙන්න ඉපේ මේක කරුණු එකතු කරන්න, ගොනු කරන්න. දැන් එහෙම වෙනකොට ඒ ළමයා අර විභාගයේදී මනින ක්‍රමයට නෙමෙයි මනින්නේ. දැන් රටක් හැටියට, ජාතියක් හැටියට එක විභාගයකට පෙනී හිටීම වෙනුවට පාසල් ගණන ප්‍රමාණයට විභාග තියාගන්න මට්ටමට තමයි මේ ඉන්නේ. මොකක්ද අඩු වෙන්නේ? අඩු වෙන්නේ දරුවන්ගේ ශාස්ත්‍රීය භාවය, කියවීමේ රුචිකත්වය, පොතට තියෙන ගෞරවය, ඒ වගේම හැල්ලු වීම, සරල වීම. දැන් මෙහෙම එව්වා සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් දෙක තුනක නැත්තෙම නෑ, තියෙනවා. ඒ රටවල් සාතිශය බහුතරයක් දෙන තමන් රටවල් හැටියට වැරදි කරපු අය කියලා පිළි අරගෙන තියෙනවා. අපි රටේ මේ අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධයෙන් ළඟම හා හොඳම ආදර්ශය යයි ආදර්ශය අරගෙන තියෙන්නේ ෆින්ලන්ත අධ්‍යාපනය. ෆින්ලන්තයේ අධ්‍යාපනය තමයි ලෝකයේ හොඳම අධ්‍යාපනය කියලා ඒගොල්ලෝ කියපු හින්දා අපිත් ඒක පිළි අරගෙන තියෙනවා. ෆින්ලන්තයේ සාතිශය බහුතරයක් දෙනා කරන්නේ මත්ස්‍ය කර්මාන්තය කියලා මං අහලා තියෙනවා. නිකන් ඉතින් අර මාළු අල්ලන මිනිස්සු ඉන්න රටක් කියලා මං එහෙම කියන වචන නෙමෙයි මේ කියන්නේ. ඒ කර්මාන්තයේ යෙදෙන අය කියලා. ඒතර ඒ කර්මාන්තයේ යෙදෙන අයගේ අධ්‍යාපනයයි අපේ රටේ ඉන්න ළමයින්ගේ අධ්‍යාපනයයි සංසන්දනය කරන්නේ. මේක කියවන්න බලන්න ෆින්ලන්තයේ සිසුන්ගේ කියවීමේ හැකියාව, ඒ කියන්නේ සාක්ෂරතාව, ඊළඟට ලිවීමේ හැකියාව, ගණිත හැකියාව පාත වැටිලා තියෙනවා කියලා කියන්නේ කවුද දන්නවද? ෆින්ලන්තයේ උප අගමැතිනියා. එතුමියගේ නම රික්කා පූරා. එතකොට හොඳම අධ්‍යාපනයේ තියෙන්නේ ෆින්ලන්තයේය කියලා ඒක මෙහාට ගෙන ආපුවාම මෙහිදී අපි ඒක හොඳයි කියලා පිළි අරන් කටයුතු කරනකොට එහෙ රටේ ඉන්න උප අගමැතිනි එහෙත් ඉන්නේ එතුමිය කියනවා, එයාගේ නම රික්කා පූරා. මට වචන මාරුනේ නෑනේ. රික්කා පූරා කියන අගමැතිතුමිය මේ 2025 නොවැම්බර් මාසේ තමන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තියලා කියනවා අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ එතුමිය විවේචනයක් දෙනවා. එතුමිය කරපු විවේචනය නොසලකා එතුමිය හොඳයි හොඳ නැතයි කියාපු දේ තමයි මෙතුමිය මෙයාට කියන්නේ. එතුමිය රික්කා පූරා නෙමෙයි. දැන් මේ මම විහිළුවට නෙමෙයි කියන්නේ, මේක ශාස්ත්‍රීයව බලන්න. ඉතින් ඒක හින්දා මම විනාඩි
20කින් විතර ඉවර කරන්නම් කියලා හිතාගෙන හිටියට දැන් 25ක් විතර ගිහින් තියෙනවා. ඒක නිසා මම මීට වඩා කාල වේලාව ගන්නෙ නැහැ. මේකේ ඊගාව කාරණාව තමයි වැදගත්ම කාරණාව තමයි අර මේ ඔක්කොම අස්සේ යෝජනා කරලා තියෙනවා අර කියාපු අර අපේ මහත්තයා ඉස්සරලා කියාපු කරුණ. ඒ තමයි ලිංගික අධ්‍යාපනය නෙවෙයි ලිංගික ප්‍රවර්ධනය. ඒකටත් වචනයක් කියන්න ඕන. sex education කියලා එකක් තියෙනවා. අදටත් තියෙනවා. දැනුත් තියෙනවා. ප්‍රජනන පද්ධතිය ලිංගික අවයවයන් පිළිබඳ ළමයින්ට කිසියම් වයස් ප්‍රමාණයක් තියෙනවා. ඒ ළමයින්ට ඡායා රූප සහිතව රූප සටහන් සහිතව අදටත් ඒවා පාසලේ උගන්වනවා. ප්‍රජනන පද්ධතිය පාඩමක්. ලිංගික අධ්‍යාපනයේ පාඩමක් අදටත්. ඒකට කවුරුවත් විරුද්ධ වුණේ නෑ. ළමයි දැනගන්න ඕන දේවල් දැනගන්නවා කියලා දෙනවා. ඒවට කියන්නේ sex education නැත්නම් ශරීර අධ්‍යාපනය. කාය ව්‍යවච්ඡේද විද්‍යාවට අදාළ ඒවා. කායික විද්‍යාවට අදාළ ඒවා. anatomy වලට අදාළ ඒවා. කායික ස්වස්ථතාවට අදාළ සෞඛ්‍ය විද්‍යාත්මක පාඩම් වල ඒවා උගන්වනවා. ඒවට කියන්නේ sex education කියලා. එහෙම නැත්නම් මේ බොඩි පිළිබඳ ශරීර අධ්‍යාපනය කියලා. මේකට කියන්නේ ඒක නෙමෙයි. මේ ඒක නෙමෙයි. මේක නෙමෙයි. මේ මොකද්ද? මේක ඒක නෙමෙයි. මේකට කියන්නේ sex promotion. ඇත්තට හරිනම තමයි abnormal sex behavior promotion. එතකොට තර්ක ගෙනල්ලා කෙස් පැලෙන තර්ක ගෙනල්ලා බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔවා තිබුණ නැද්ද? සෙක්ස් කියන જાතිය නොතිබ්බේ කොයි කාලෙද? ඒකේ normal abnormal දෙකම නොතිබුණාද? තිබුණා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඇයි ප්‍රොමෝට් කරන්නේ මේක? මේක ප්‍රොමෝට් කරන්නේ අන්න අර ඉස්සෙල්ලා අපේ මහත්තයා කිව්වා වගේ ලෝක ජනගහනය අඩු කිරීම සඳහා වන කිසියම් සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මේ එක්තරා නියෝග නිර්ණායකයන් කීපයක් තියෙනවා. ඒවා අපේ රටට ඇවිදලා අපේ මේ ජනගහනය අඩු කිරීම සම්බන්ධව කිසියම් ආකාරයක යෝජනා ඇවිදලා තියෙනවා. දැන් තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අය ඉදිරිපත් කරන මතයක් තමයි මේ LGBTQ++. ඒව මොනවද කියලා ඔය පුඩි හඳුරුඩු වැඩි හොයලා බලන්න නොතිවට ගමන් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒවා ප්‍රොමෝට් කරන්න අය කියන දේ තමයි මේගොල්ලන් සමාජ අසාධාරණයට ලක් වෙනවයි කියන එක. ඒක ශාස්ත්‍රීයව හදාරන්න ඕන. අයිතිය සහ අයිතිවාසිකම් කියලා කියන්නේ දෙකක්. අයිතියට ඉංග්‍රීසියෙන් කියන්නේ own, belongings. අයිතිවාසිකම් වලට කියන්නේ rights. වෙනස තමයි මට අයිති දෙයක් ඔබ වහන්සේට අයිති නැහැ. ඔබ වහන්සේට අයිති දෙයක් මට අයිති නැහැ. අයිතිවාසිකම් කියලා කියන්නේ ඔබ වහන්සේ භුක්ති විඳාම මට භුක්ති විඳින්න හැකියාවක් නැත්තේ නේ. දැන් අධ්‍යාපනයේ අයිතිවාසිකමක්. මට PhD කරන්න තියෙන අයිතිවාසිකම ඇමතුමාට PhD කරන්න තියෙන අයිතිවාසිකම උල්ලංඝනය කරන්නේ. ඒක අයිතිවාසිකමක්. ජීවත් වීම අයිතියක් නෙවෙයි අයිතිවාසිකමක්. ඒක right. ඒකට කියන්නේ human rights. මූලික මිනිස් අයිතිවාසිකම්. සෞඛ්‍ය ලබා ගැනීම පිළිබඳ අයිතිවාසිකමේ වැඩි හරියක් ඇත්ත වශයෙන්ම අයිතිවාසිකම් භුක්ති විඳින්නේ කවුද කියලා බලන්න ඕක ගිහිල්ලා ස්පිරිතාලෙකට. 100ට කීයකගේ ධනෙ 100ට කීයක් විසින්ද භුක්ති විඳින්නේ කියලා. ඒක පස්සේ කතාව. රැකියා කරන්න තියෙන අයිතිවාසිකමේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? අඩු ගානේ සිංහල මිනිස්සුන්ට රැකියා කරන්න තියෙන අයිතිය දෙමළ මිනිස්සුන්ට රැකියා කරන්න තියෙන අයිතිය විසින් උල්ලංඝනය වෙලා තියෙනවද නැහැ? අයිතිවාසිකම් භුක්ති විඳීම හිමිකම් භුක්ති විඳීම කියලා කියන එක මේ රටේ කාටද අහිමි වෙලා තියෙන්නේ? එහෙව් එකේ මේ LGBTQ වලට මොනවද අයිතිවාසිකම් භුක්ති විඳින්න අඩු වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට අධ්‍යාපනික අයිතිවාසිකම් අඩු වෙලාද? ඒගොල්ලන්ට සෞඛ්‍ය අයිතිවාසිකම් අඩු වෙලා තියෙනවද? ඒගොල්ලන්ට යැපීම් පිළිබඳ අයිතිවාසිකම් අඩු වෙලා තියෙනවද?
ඒගොල්ලොන්ට රාජ්‍ය සේවා හා වෘත්තීන්ට බැඳීම් පිළිබඳ අයිතිවාසිකම් අඩු වෙලා තියෙනවද? එහෙම අඩු වෙලා තියෙනනම් ඒගොල්ලෝ ඒ තැන් වලට යනවද? දැන් ඔය ගිහින් ඉන්නේ අයිතිවාසිකම් තිබිලා තියෙන හින්දා නේද? යන්න ඕන ලොකුම තැන් වලට ගිහින් තියෙන්නේ. ඒ හින්දා අයිතිවාසිකම් අඩු වෙලා නේ කාටවත්. එහෙනම් කවුරු හරි කෙනෙක් තර්ක කරනවා නම් මේ අයිතිවාසිකම් මේගොල්ලොන්ට දෙන්න ඕන කියලා දැන් තවත් මොනවද දෙන්න තියෙන අයිතිවාසිකම්? ඉතින් බාන්න ඇත්ත වශයෙන්ම මේ රටේ අයිතිවාසිකම් අඩු වෙලා තියෙන්නේ අපිට තමයි අයිතිවාසිකම් අඩු වෙලා තියෙන්නේ. ඒක හින්දා මේ රටේ නම් පවා වෙනස් කළා මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම් භුක්ති විඳින. ආබාධිත කියලා කියන නම ආවේයි දන්නවද? කනා කොරා කියලා කියන වචන දැන් කියන්නේ නැහැ. ශ්‍රව්‍යාබාධිත දෘශ්‍යාබාධිත ඇයි අර අයිතිවාසිකම්? මුල් පදිංචිකාරයෝ එහෙම නැත්නම් ආදිවාසීන් කියන නමක් ආවේ ඇයි? අර විදිහට අයිතිවාසිකම් අඩු වෙන නිසා වචනයකින් හරි. ඇත්ත වශයෙන්ම වයසක මිනිස්සුන්ට වයසක මිනිස්සු කියන්නේ නැතුව ජ්‍යෙෂ්ඨ පුරවැසි කියලා කිව්වේ ඇයි? ඒත් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. එච්චරට අයිතිවාසිකම් human rights ගැන කාරුවත් කියන්න කලින් උත්තර හොයාපු රටක් මේ රට. ඒක හින්දා මේ රටේ හදන්න ඕනේ දරුවෝ කවර ආකාරයේ දරුවෝද? අන්න අපි කරන යෝජනා ආචාර ධර්ම සහිත දරුවෝ. පාරේ යනකොට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ලිංගික ප්‍රශ්නයද පාරේ යනකොට තියෙන්නේ? ඩ්‍රයිවර්ස්ලාගේ ප්‍රශ්න තියෙන්නේ ඩ්‍රයිවර්ලාගේ ලිංගික ප්‍රශ්නයක්ද ඔය හැප්පෙන්නේ? ඇක්සිඩන්ට් රෝඩ් එකට ගිහින් බලන්නකො මුන්ගේ ප්‍රශ්නේ මුන් හැප්පිලා තියෙන්නේ මේ සෙක්ස් කේස් එකකට හින්දාද? ආචාර ධර්ම දන්නේ නැහැ. ඊගාවට මොකද්ද? ළමෙක් හදන්න ඕනේ අන්නේ ආචාරශීලී දරුවෙක්. ඊගාවට සભ્યත්ව රාජ්‍යයේ උරුම ලක්ෂණ තියෙන දරුවෙක්. මහ පොළොවේ ගොවිතැන දන්න දරුවෙක්. වැවේ වතුර ගැන දන්න දරුවෙක්. හම්බු කරන් කන සහ වවාගෙන කන දරුවෙක්. ඉරට හඳට ගහට කොළට සතාට සීපාවට වැස්සට අවුවට ආදරය කරන දරුවෙක්. ඊළඟට මොකද්ද? සහකම්පණයේ තියෙන දරුවෙක්. සහකම්පණය කියන විස්තර කරන්න වෙලාව නැහැ. ඊගාවට නිරෝගී ශරීරයක් තියෙන දරුවෙක්. ඊළඟට සබුද්ධික නිර්මාණශීලී දරුවෙක්. මේ කියපු එක යෝජනාවකින්වත් එහෙම දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම දරුවෙක් නිර්මාණය වෙන්න තියෙන හැකියාව නැති වෙනවා. ඒක නිසා මේ යෝජනා වලින් නැති ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා. ඒ වගේම තියෙන ප්‍රශ්නයකට වෙන උත්තරයක් හොයනවා. නැති ප්‍රශ්නයකට උත්තර හොයනවා. තියෙන ප්‍රශ්නවලට නැති උත්තරයක් හොයනවා. ඒ හින්දා මේ මූඩිය රව් මූඩියක් ගහන්න හදන්නේ හතරස් බෝතලයකට. ඒක නිසා මේ එරෙහිවන්නේ අනාගත දරුවා විනාශ කිරීම සඳහා මේ සැලැස්ම තියෙන්නේ. මේකෙන් දෙකක් විනාශ වෙනවා. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් එක අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමී කරන්න හදන්නේ ආන් ඒක. මම යනවා.